සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් මේ බලන්නකෝ අවුරුද්දට සූදානම් වෙන හැටි ගස් කොළන් එහෙම ජම්බු ගෙඩි එහෙම හැදිලා බලන්නකෝ ලස්සන නේද? ඉතින් මම හිතන්නේ අවුරුදු එනකොට තමයි මේ සූදානම. රඹුටන් ගස්වල මල් පිරීලා තියෙනවා. ඉතින් හැම ගහකම මල් ගෙඩි හැදෙන කාලේ තමයි මේ. එන්නකෝ ඉතින් ලස්සන මල් ටිකක් බලන්න. මේ බලන්නකෝ මේ ශාකය. මේක මම හිතන්නේ අර බලල් පහුරු කියන ශාකය. මේ බලන්නකෝ ලස්සනට මල් පිපිලා තියෙන හැටි. ඉතින් මේක යවන්න මට නම් අපේ ගෙදර වටේ තාප්පයක් එහෙම මොනවත් නැහැ. ඉතින් ඒ නිසා මම කළේ මේක මෙන්න මේ විදිහට මේ බලන්න පෝච්චියක හිටවලා ඊට පස්සේ මේ වගේ පරණ ලී කණුවක් ඒකේ හිටවලා ඒකට තමයි මම මේ වැල ඇරියේ. දැන් මේක මං හිතන්නේ අවුරුද්දක් විතර වෙනවා මම හදලා. ඉතින් දැන් තමයි මෙයාගේ මේ මල් හැදෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මම ඊයේ පෙරේදා ඉඳලම දැක්ක මෙයාගේ මේ මල් පොට්ටු තියෙනවා. ඉතින් මේ බලන්නකෝ ලස්සනට පිපිලා තියෙන විදිහ. ඉතින් හරි ආසයි මට මෙයා දැක්කහම. හරිම ලස්සනයි. මේ දෙයාළුවනේ. මේ බලන්නකෝ මේ ශාකයක් ලස්සනට මල් දීලා තියෙනවා. මෙයාලත් මේ අවුවට තමයි ගොඩක් මෙයාලගේ මල් පිපෙන්නේ. ඉතින් මගේ මේ ගෙදර ඇල්ල පැත්තට තමයි මම මේ අවුව වැටෙන නිසා මේ ශාක තියලා තියෙන්නේ. ඉතින් ලස්සනට එයාලත් මල් දෙනවා. මේ බලන්නකෝ මගේ බුලත් ශාකය. මේක පෝච්චි බුලත් කියලා කියන්නේ. මම මේක පෝච්චියක තමයි හදලා තියෙන්නේ. මේක අර වැල් යන්නේ නැති වර්ගයක්. ඉතින් එයත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් අපිට ඔය ගොඩක් පොඩි දේවල් වලට මෙයාගෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් බොහොම ලස්සනට එයා හැදිලා තියෙනවා. මේ බලන්නකෝ ලස්සන ග්‍රවුන්ඩ් ඕකිඩ් එකක්. මේ ගොඩ කාලෙකින් තමයි මෙයාගේ මේ මලක් පිපුණේ. ලා දම් පාට, රෝස පාටටත් හුරුයි ටිකක්. ඉතින් හරි ආසයි මෙහෙම තියනවා දැක්කහම. මේ බලන්නකෝ මේ කහ පාට මල්. මෙයාලත් අවුවට තමයි ගොඩක් මල් දෙන්නේ. මේ බලන්න ලස්සනට මල් පිපෙනවා මේ ගහෙත්. නේ? හරිම ලස්සනයි. මේකේ නම නම් මට මතක නෑ. මේකට ලස්සන නමක් තියෙනවා. ඉතින් හරි ලස්සනයි මෙයාලා. මේ බලන්නකෝ මගේ ඇන්තූරියම් ටික. ඉතින් මම බොහොම අමාරුවෙන් තමයි මෙයාලව මේ දවස්වල මේ බේරගෙන තියාගෙන ඉන්නේ. අවුවසර නිසා හරි අමාරුයි. අතනින් මෙතෙන්ට අදිනවා, මෙතනින් අතෙන්ට අදිනවා. ඔය එහෙම තමයි කරන්නේ. මෙයාලට හරි අමාරුයි. මේ ඉර එළිය වැටෙනකොට මගේ කළු ඇන්තූරියම් ටිකක් මම මෙතෙන්ට ගත්තා. මේ ඒ තිබුණ තැනට දවල් 11 විතර වෙනකොට ටිකක් අවුවසර වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මම ඒ ටිකත් ඇදලා මෙතෙන්ට ගත්තා. නැත්තම් ඒකත් සවුත්තු වෙලා යන නිසා. මේ බලන්නකෝ විෂ්ණු ක්‍රාන්ති මල්. මෙයාලත් අවුවට ලස්සනට පිපෙනවා. නමුත් අවුව වැඩි වුණොත් එහෙම මෙයාලත් කර වෙන්න තමයි බලන්නේ. ගහ සම්පූර්ණයෙන්ම මේ කර වෙලා යනවා මේ ගොඩක් අවුව වැඩි වුණොත් එහෙම. ඉතින් මෙයාලත් බොහොම අමාරුවෙන් තමයි පරිස්සම් කරගෙන තියාගන්නේ. මේ බලන්නකෝ මේ ශාක ටික, කැලේඩියම් ශාක ටික. මේවත් කාලයක් පොළ ටික ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා අලේ විතරයි පස්සට ඉතුරු වෙන්නේ. ඉතින් ඔන්න දැන් එයාලා නැවත ලස්සනට හැදීගෙන එනවා. මේ බලන්නකෝ ලස්සන. මේ මගේ ඇග්ලොනිමා ශාක. ඉතින් මේවත් මම මේ හෙවන තියෙන තැනකට තමයි මේ තියලා තියෙන්නේ. නමුත් ඉතින් අවුවක් ටිකක් එනවා. ඒ වුණාට මම පරිස්සමෙන් ඉතින් බලා ගන්නවා. බලන්නකෝ ලස්සන. මේ බලන්නකෝ මෙයා හරි හිමින් හැදෙන්නේ. මෙයාටත් මම ඔය ස්වභාවික පොහොර වර්ග ඉතින් වත්තෙන්ම හොයාගෙන ඔය ටික ටික එකතු කරනවා. ඒනට මෙයා හරි හිමීට තමයි හැදෙන්නේ. ඉතින් හරි ලස්සන ශාකයක්. මේ බලන්නකෝ මට නයි මිරිස් පැල දෙකක් හම්බුණා. මම ඒක මේ පෝච්චි දෙකක හැදුවා. බිම හැදුවොත් මේ ගොළු බෙල්ල කාලා විනාශ කරන නිසා දැනට නම් ඉතින් හොඳට තියෙනවා. ඉතින් කරල් එනකන් ආසයි. ඉතින් මම
මේවටත් ස්වභාවික පොහොර තමයි යොදලා තියෙන්නේ. මේ බලන්න යාළුවනේ මගේ බිගෝනියා කලෙක්ෂන් එකේ ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේකත් මේ හිවනේ මම තියාගෙන ඉන්නවා. ඉතින් හරි ලස්සනයි. මෙන්න මෙයා කුණු වෙලා යනකොට බොහොම අමාරුවෙන් මම හදාගත්තේ. මේ බලන්නකො පුංචි කොලයක් හදලා ඒකෙන චූටි දැල්ලක් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න. මෙන්න මෙයත් එහෙමයි. අර මේ බිගෝනියා එකේ කොලයක් හැදුවම මේ බලන්නකො ලස්සනට හැදිලා තියෙන විදිහ. ඉතින් මේ වැලිවල තමයි මම හදලා තියෙන්නේ. මේ මගේ කෝමාරිකා ශාක බලන්නකො ලස්සනට හැදිලා තියෙන විදිහ. ඉතින් මේවට විශේෂ පොහොරක් යොදන්නේ මේ ගස් අස්සෙම තමයි තියෙන්නේ. ඉතින් ටිකක් හෙවන ඕනේ. අවුව වැඩි වුණත් මේවට හොඳ නැහැ. ඉතින් ඒවත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේ බලන්නකො මේ කැලේඩියම් ශාකේ මෙයාලත් එහෙමයි. කොළ කුණු වෙලා තිබිලා කාලයක් තිබිලා ඊට පස්සේ ආයෙත් අලෙන් මේ විදිහට කොළ මතුවෙලා එනවා. ඉතින් මේ බලන්න දැන් තමයි ඒවා හැදෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනට හැදීගෙන එනවා. ඉතින් මේකත් ලස්සන පර්න්ස් ගහක්. ඉතින් යාළුවනේ ලස්සනට ඒකත් හැදිලා තියෙනවා. ඉතින් අද දවස උදෑසන මේ විදිහට තමයි මම ගෙවා ගන්නේ. ඔයාලට ඉතින් වීඩියෝ එකක් ගෙනාවා. අදට මම ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබ දිනයක් වේවා. තෙරුවන් සරණයි.